රසම රස මාළු කරි එකක් තමයි මම අද හදලා තියෙන්නේ. ඉතින් මම මේ හදපු ඉතාලියෙන් කියන්නේ මේකට සල්මෝනි කියලා. මේකේ සල්මෝනි එහෙම නැත්නම් මේකට සැමන් තමයි කියන්නේ. ඉතින් මේ සැමන් කරි එක කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් මම සුපර් මාකට් එකෙන් ගෙන ආපු මාළු ටික වැඩි දෙයක් කළේ නෑ. පොඩි කෑලි වලට කපලා ගත්තා. ඉතින් කපලා අරගෙන හොඳින් හොදලා පිරිසිදු කරන් තියෙන්නේ. මෙතනදී මම මාළු ටික සීසන් කරගන්න යන්නේ. ඔයාලා කන ප්‍රමාණ අනුව ලුණු, ගම්මිරිස් දාගන්න පුළුවන්. මම මෙතනදී ලුණු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැන්දක් එක්ක කහ තේ හැඳි කාලා ඒකම අමු 3-5 තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ ටික හොඳින් කවලම් කරලා මාළු ටික විනාඩි 10ක් විතර සීසන් වෙන්න තියන්න. ඒ අතරතුර ටෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්න. ඒකම පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙනකොට ඒකට තෙල් මේස හැන්දක් දාලා සූදුරු තේ හැඳි භාගයක් එක්ක බැට ටිකක් දාලා හොඳින් රත් වෙනකොට හීනියට කපාගත්ත ලුණු, බිලුණු ගෙඩියක්, ඒකම තලාගත්ත සුදු ලුණු ඉඟුරු, වේලිච්ච මිරිස් කරල් 2-3ක්, කරපිංචා ටිකක් දාලා ටෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල් ටික මේ විදිහට දාලා හොඳින් ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ විදියට ලුණු සුදු ලුණු හොඳින් ටෙම්පරාදු වෙද්දී අපි සීසන් කරගත්ත මාළු ටික තැලෙන්නේ නැතිව පරස්සමින් පෑන් එකට එකතු කරගන්න. මාළු ටික සීසන් කරගත්ත බෝල් එකට වතුර ටිකක් දාලා ඒක හොඳින් කවලම් කරලා ඒ වතුර ටිකත් මේ වෙලාවේදී පෑන් එකට දාගන්න. මේ වෙලාවේදී වතුර එකතු කරලා හැඳි ගන්න යන්න එපා. මාළු ටික තැලෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැඳි ගන්නේ නැතිව පෑන් එක පොඩ්ඩක් හොලවලා මාළු ටික තැම්බෙන්න තියන්න. දාගත්ත වතුර ටික හොඳින් හිඳීගෙන යනකොට උකු පොල් කිරි කෝප්පයක් මාළු ටික වැහෙන ප්‍රමාණයට හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේදී ඔයා ලුණු ඇඹුල් පදම බලලා සියඹලා යුෂ මම මෙතනදී මේ සැහැන්දක ප්‍රමාණයක් එකතු කරලා අන්තිමට පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ මිටක්ද දාගන්නවා. ඉතින් දැන් අපේ රසම රස මාළු කරි එක හදලා ඉවරයි. ඉතින් මේ විදියට හදාගත්තම ඔයාට බත් කන්න විතරක් නෙමෙයි පාන්, රොටි, ඒ වගේම ඉදියාප්ප කන්නත් නියමටම ගැලපෙනවා. ඉතින් මම අද මේ මාළු කරි එක හදාගත්තේ විශේෂයෙන්ම ඉදියාප්ප වලට. මම ටිකක් ග්‍රේවි එක හිඳෙන්න තියලා තමයි ලිප ඕෆ් කළේ. ඉතින් ඔයාට ටිකක් වැඩිපුර ග්‍රේවි එක ඕනේ නම් පොල් කිරි ටිකක් වැඩිපුර දාලා ඔයාට හිඳෙන්නේ නැතිව ලිප ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවකදී මේ රෙසිපිය try කරලා බලන්න. ඇත්තටම කිව්වොත් මේ මාළු කරි එක ගෑවුන තැන කන්න පුළුවන්. හරිම රස කිරි මාළු කරි එකක්. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවකදී try කරලා රස කොහොමද කියලා කියන්නකෝ. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන් හිටියට. ආයෙත් දවසකදී රසවත් රෙසිපියකින් අපි හම්බ වෙමු.